ජුනි මාස 5 වන දිනට යෙදුණු ජගත් පරිසර දිනයට සමගාමීව විශේෂ පරිසර සංරක්ෂණ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියේදී පැවැත්වුණා. දේශගුණ විපර්යාසවලට එරෙහිව ක්‍රියාත්මක වෙමු යන්න තේමා කරගනිමින් එය සංවිධානය කර තිබුණා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුණේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතායි. මෙම වැඩසටහනේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමිය තුළ දුර්ලභ ගණයේ ඖෂධ පැළ හා ඌන භාවිත දේශීය පළතුරු පැළ රෝපණය කිරීම සිදු කෙරුණා. දේශීය වශයෙන් වද වී යමින් පවතින දුර්ලභ ඖෂධ හා පළතුරු විශේෂ සංරක්ෂණය කර අනාගත පරපුරට දායාද කිරීම, නාගරික ප්‍රදේශවල වායු දූෂණය අවම කරමින් පිරිසිදු වාතය ලබා දීම, ජෛව විවිධත්වයෙන් යුත් ප්‍රියමනාප හරිත කාර්යාල පරිසරයක් නිර්මාණය කිරීම සහ පරිසර සංරක්ෂණය උදෙසා රාජ්‍ය ආයතන මගින් ප්‍රායෝගික ආදර්ශයක් සැපයීමද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක්. මෙහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා අවධාරණය කළේ දේශගුණ විපර්යාසය අනුව වර්තමානයේ මුහුණ දෙන විශාලතම අභියෝගයක් වෙමින් රජයේ ආයතනයක් ලෙස ඊට සාර්ථකව මුහුණ දීමට සූදානම් විය යුතු බවයි. මෙම ව්‍යාපෘතියේ ඇති විශේෂත්වය වන්නේ අද ඔබ සිටුවන පැළයට හෙට ඔබේ ආදරයෙන් හැඩවෙන්නට සලස්වන්නේ යන්නයි. මෙම අවස්ථාව සඳහා සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න යසරත්න, ප්‍රධාන ගණකාධිකාරී එස් සිවරංජන්, ගණකාධිකාරී ජයනී රාජකරුණා, දිස්ත්‍රික් සංඛ්‍යා ලේඛනඥ නලින් දේකනායක, ප්‍රධාන ඉංජිනේරු සී අමිතරශීලන්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන ආර්.ඩබ්ලිව් බන්දුල කුමාර, ඒ.ටී. අජිත් කුමාර, ජී.ඒ. පුෂ්ප කුමාර සහ දිස්ත්‍රික් පරිසර නිලධාරී කෞශල්‍ය අයිදිරිසිංහ, දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය, ඉඩම් අංශය, පොහොර අංශය ඇතුළු සියලු අංශවල නිලධාරී මහත්ම මහත්මීන් එක්ව සිටියහ.